guys, welcome to my YouTube channel. ඔන්න අද මම මගේ vlog එකකින් ඔයාලව එක්කයි යන්නේ මම මගේ ජීවිතේ වැඩිපුරම යන්න ආස තැනකට. අන්තිම පාරට මම මෙතනට ආවේ මගේ බර්ත්ඩේ එක දවසේ. මෙතන ලොකේෂන් එක මේකේ නම අල්හීරා බීච්. ඒ වගේම අපි මේ ගියපු ටයිම් එක ඒ වෙලාවේ ඒ දවසේ වෙදර් එකේ මේ සේරම එදා පර්ෆෙක්ට්. ඒ වගේම ලොකුවට රස්නයක් අපිට දැනෙන්නේ නැහැ. මොන view එක මාරම ලස්සනයි. බර්ත්ඩේ පික්නික් එකට ගියපු දවසේ එදා ගොඩක් සෙනග හිටියානේ මොකද එදා සන්ඩේ දවසක්. හැබැයි මේ දවස මට මතක විදිහට වෙන්ස්ඩේ කියන්නේ වීක්ඩේස් වල සාපේක්ෂව සෙනග සෑහෙන්න අඩුයි. ඒ වගේම ඔයගොල්ලන් තාම මගේ බර්ත්ඩේ පික්නික් එකේ vlog එක බැලුවේ නැත්නම් දැන් මම මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. තියෙන්නේ අපි දෙන්නගේ දෙවනි වාහනේ. ඒ තමයි දැන් මෙයාගේ හුරතල. රෝද නම් කරගුණා පෙරනවා. ගෑනු ළමයින්ට තියෙනවනේ එක විදිය ආසාවල් ලස්සන බෑග් සපත්තු ලස්සන ඇඳුම් ගවුම් අපිට තියෙන ගෑල්ලමයි විදිහට ඒ වගේ ආසාවල්. හැබැයි පිරිමි ළමයින්ටත් ඒ වගේ ආසාවල් තියෙනවා වයස් භේදයකින් තොරව. මේ හරියටම ගෙන්නගන්න. ඕඩර් කරලා ගෙදරට ආපු දවසේ මම චුට්ටක් තරහ ගිහින් කෑ ගැහුවට ඊට පස්සේ මට තේරුණා ඒක එච්චර ඒකට ආස වුණේ ඇයි කියලා. ओ आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम. ඉස්සරනම් කොහේ හරි ගියාම ෆොටෝස් වීඩියෝස් ගන්න මාවනේ. දැන් මෙයාව गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुस्कुराए ये नसाकत मेरी आदत पास मुझे लाए. नादानिया नादानिया कीजे मुझे नादानिया 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 पागल करे तेरी हर अदा. මට නම් මේ මොහොත කියන්නෙම මායාවක්. නිකම්ම මායාවකුත් නෙවෙයි මිනිසුන්ගේ හිත් නිවන්න පුළුවන් මායාවක්. ඒ නිසාමයි මොහොත කියන මට කවදාවත් එපා නොවන තැනක් වෙලා තියෙන්නේ.
ජීවිතේ හසර ආදරේ අභිමන් සිහිනේ සත්‍ය භවයේ සංවී අපි යන්නේ මෙලොවේ කිසිදා වෙන්නේ වීඩියෝ එක දිහා බලන් ඉන්න ගමන් මම ඔයාලට දෙයක් කියන්න. මිනිස්සුන්ගේ ජීවිතවල එක එක අමාරු කාල එනවනේ. ජීවිතේ හැම දවසක්ම එක විදියටම ගෙවෙන්නේ නැහැ. හොඳ කාල, නරක කාල මේ හැම කාලයක්ම මිනිස්සුන්ගේ ජීවිතවලට එනවා. පෞද්ගලිකව ගත්තොත් මගේ ජීවිතේ මේ දැන් ගෙවෙන්නේ අන්න ඒ වගේ අමාරු දවස් ටිකක්. හැබැයි එහෙම දුක හිතෙන, හිත වැටෙන හැම වෙලාවකම මටම කියාගන්න දෙයක් තියෙනවා. It's okay චතු, හැමදේම හරියයි. මම ෆුල්ම පොසිටිව් හිතන කෙනෙක් නෙවෙයි. හැබැයි මං එහෙම හිතන්න සෑහෙන try කරන කෙනෙක්. ඉතින් අර වගේ මගේ හිත වැටෙන හැම තිස්සෙම මම මගේ හිත හයිය කරගන්න මටම උදව් කරගන්නවා. ඇත්තට මේක වැඩ කරනවා. ඒකෙන් ඔයාගේ හීන වෙනුවෙන් ෆයිට් කරන්න ඔයාට තිබුණ හයියට වඩා ලොකු හයියක් ඔයාගේ හිතට ලැබෙයි. ඉතින් ඒ නිසා ජීවිතේ වැටෙන හැම වෙලාවකදීම ඔයාටම හයියක් වෙලා පොසිටිව් හිතන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ ජීවිතේ ඔයා හිතා ගන්නවත් බැරි තැනකට ඔයාව අනිවාර්යෙන්ම අරගෙන යනවාමයි. ඕකේ කට් අපි ආපහු vlog එකට එමු. අපේ ෆොටෝ ෂූට්ස්, වීඩියෝ ෂූට්ස්, මේ වාහන පැදිලි ඔක්කොම ඉවර කරලා ඔන්න අපි දැන් යන්න හදන්නේ කෑම කන්න. කෑම ඔක්කොම ගෙනල්ලා වතුර අපි ගෙනානේ. රස්මින් සායි එකක් තිබුණා. ඇති හැබැයි කාපට් එකක් නෑ අපිට දැනෙන හැටි නේද? සීතල. Please make a selection. මේ සීතලේ වතුර හොයාගෙන ආවිලා අපිට හම්බුනේ මේ කූල් වතුර විතරයි. අපිට no option මේක විතරයි තිබුණේ. රස්නේ චායි එකක් හොය හිටපු අපිට හම්බුනේත් කූල් වතුර. සීතලයි. මේ අපිට මෙතන අතේ පොඩි ෂොප් එකක් අපි දැන් දාගමුද? මෙතන පොඩි කඩයක් දාගමු අපි දැන්. ඊට පස්සේ ඉතින් අපි සින්දුවකුත් අහන ගමන් කෑම කන්න පටන් ගත්තා. අපි ගෙදරින් කෑම හදාගෙන අරන් ආවේ. මට කියන්න හැමදේ ඔහොම අපි චට් එකක් දාගෙන සීතලේ අපි කෑම එක කන්න පටන් ගත්තා. නිවෙන්න ඊවලින් හදපු එක කියන්නේ ඒ වෙලාවේ ඩොල්ෆින් කිව්වට අනේ මන්ද මේ ඉන්නේ තල්මහෙත් කොහෙද? මේ යන්නේ සීතල නිසා රස්නෙට චායි එකක් හොයන්. මෙහෙ ඉතින් කොහෙ ගියත් රස්නේ චායි එකක් නැතුව වැඩක් නැහැ. හොඳටම සීතලයි. උලංග වෙවලනවා වතුර වතුරත් හම්බුනේ මැෂින් එකේ. හොඳටම කූල් ඒ නිසා මොන හරි රස්නෙන් තියනවාද කියලා බලන්න අපි යන්නේ. අපි යනකොට මේ පැත්තේ මෙහෙමද? ඔන්න එතන කොෆි ෂොප් එකකින් කොෆිත් අරගෙන ආවිල්ලා ඒක බිව්වට පස්සේ ඒ රස්නෙට තමයි අපේ සීතල බැලන්ස් උනේ. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගොලිවි ඔන්න අපි බීච් ඩේට් එක නම් දැන් ඉවර වෙන්න හදන්නේ.
නීදී අහසේ සරා සංසාරේ පිටාව හරිම ලස්සන නිසා අපි මෙතන අපව නතර වෙලා චුට්ටක් වාඩි වෙලා ඉඳලා ෆොටෝස් අරගෙන යන්න හදන්නේ. අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ අද නම් ගොඩක් පාන්දර වෙනකම් අපි බීච් එකේ හිටියේ නෑ. නැත්තම් අපි එන හැම පාරම පාන්දර 2-3 වෙනකම් බීච් එකේනේ. අපි පහවදා වැඩ නිසා අපි 7:00 වගේ වෙනකොට පිටත් වුණා. අද ඉවරයි. බයි බයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. මේ නම් යන්න හදන ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි. අපි ගෙදරත් ඇවිල්ලා ටිකක් වෙලා හිටියට පස්සේ ආපහු අයිඩියා එකක් ආවා. කවුරු හරි කිව්වා නිකන් මෝල් එක පැත්තට ගිහින් ළඟමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි යනවා. ගෝනා නොවේද පුතා? මෙන්න මේ ෂොප් එකට තමයි අපි එන්න ආස වෙලා ආවේ. මෙතන පොඩි පොඩි ගේම්ස් තියෙනවා ප්ලේ කරන්න. හැබැයි ඒ වෙනකොට ටයිම් එක 11:00 වගේ වෙලා already shops ඔක්කොම close. ඊට පස්සේ අපි decide කරා මෝල් එකේ kids play area එකක් තියෙනවා antiques land කියලා. අපි එතනට ගියා. එතනටත් 30 minutes වගේ තමයි තිබුණේ close කරන්න. මේක ඉන්න රතු පාටනේ මෙයා රතු පාට. මේ කලර් එක. ඔයාලට කැම දාලා එක්කෙනෙක් ඉස්සෙල්ලා එතත් තමයි දෙන්න කොල්ලෙක්. මොනවද ගන්න? කැම දාන්න. අනේ අම්මේ. ඔන්න අදට මම මගේ vlog එක ඉවර කරන්න යන්නේ. ඊට කලින් මම දෙයක් මතක් කරන්නම්. තාම ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. next 2 months වලට මගේ plans ගොඩාරියක් තියෙනවා. මම ලස්සන vlogs ගොඩාරියක් අරන් එන්න ආසාවෙන් බලන් ඉන්න. එතකම් ගිහින් එන්නම්. vlog එක බලන් හිටියට thank you so much. subscribe කරන්න අමතක කරන්න එපා. ඉන්නවා. bye bye.